ඉවක පෑදුනා. අත පේනවා පල්ලෙහා. අපි දැන් ඉන්නේ 4 වෙනි පීච් එකේ. අර පේන්නේ එහා පැත්තෙන් 5 වෙනි පීච් එක. ඊට එහා පැත්තෙන් පේනවා කඳු වගේක්. ලස්සන පාට වල ලස්සන. ඒක ඇතුළට බලන්න. ඔව් එහෙම. හෙලෝ. ඉතින් අපි අද යන්නේ නකල්ස් වලට. ඉතින් නකල්ස් කියද්දි හැමෝම අහන දෙයක් තමයි ඔයාලා කලිමුත් නකල්ස් කියන්නේ නේද කියලා. ඉතින් නකල්ස් කියන්නේ කඳුනා වෙන කට්ටිය දන්නවා. සුන්දර පාරාදීසයක් තමයි නකල්ස් කියන්නේ. ඉතින් නකල්ස් වල නගින්න පුළුවන් කඳු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අද යන්නේ අපි නකල්ස් 5 peaks කියන කඳු සෙට් එකට. ඉතින් අපි දැන් ඉන්නේ වත්තේගම නැවතිලා අපි බඩු ටිකක් ගන්නවා. අපිට කැම්ප් කරන්න ඕන බඩු ටික. ඉතින් අද එච්චර කාලගුණේ හොඳ නැහැ. වැස්ස සහිත කාලගුණයක් තමයි තියෙන්නේ. අපි කොකටත් කියලා රෙඩි වෙලා යන්නේ වැස්සට හොඳටම. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ උළු ගඟට. මෙන්න තියෙනවා උළු ගඟ. ඊට කලින් පුරා වෙයි නේද? ඔයාලට ගොම්මානියට යන්න ඕන නම් මේ ඔලුගඟ පාස් කරනවත් එක්ක පාලව පාස් කරනවත් එක්කම තියෙනවා අතුලට පාරක්. ඒ පාරේ තමයි ගොම්මානිය පැත්තට යන්නේ. මේ පාරේ කෙලින්ම ගියොත් එහෙම අපිට යන්න පුළුවන් කුම්මිස්ගල සහ 5 peaks පැත්තට. අපිට මාර වැඩේ තමයි උනේ. ඔයලා මේ කැම්පින් වුණා බං අපරාධය මේ වෙලාවට උඩින්ද තිබ්බම. ඔයලා 5 weeks කැම්පින් කරන්න එනවා නම් 12ට කලින් එන්න. 12ට පස්සේ 12ට පස්සේ ආවොත් එහෙම මෙතන ටිකට් කවුන්ටරෙන් ටිකට් ඉෂුව කරන්නේ නැහැ. ඒ නිසා 12ට කලින් එන්න බලන්න. ඉතින් අපි රක්ෂිතෙන් පිට කැම්පින් කරනවා දැන් පල්ලෙහා. ඒකදලා ඊට උදේ ටිකට් අරගෙන උදේම උඩට නගින්න කියලා තමයි බලමු. අපි ටෙන්ට් එක ගැහුවේ ලස්සන දොළ පාරක් ළඟ. අතන අපේ ටෙන්ට් එක තියෙනවා. එතන පාතින් ලස්සන දොළ පාරක් ගලාගෙන යනවා. මම පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ ඇහෙනවද දන්නේ නැහැ සද්දෙත් එක්කන් අපේ කට්ටිය ඉන්නවා ටෙන්ට් එක ඇතුළට වෙලා. රෑ කෑම රෙඩි වෙනවා. මොනවද තුනේත් මේ හදන්නේ? අද පරිප්පුවක් හදලා චිකන් කරියක් හදනවා අපි. සොසේජස් බෙදලා තියෙනවා. අන්න සොසේජස් බෙදලා තියෙන්නේ.
දාලා දාන්න. නෑ වතුරේ දාලා දාන්න. ආයි දාන්න එන වතුර බන්න. හරි හරි දෙන්නම් වෙලාව හරි. වතුර දාන්න. මම ළඟදී ගමන එක තමයි. මේක හිටපන්. යාළුවෝ දෙන්න ආවා චිකන් හොදන්න. මෙන්න චිකන් හොදවද? ඈ? ඒක මම කියනවා චිකන් ඔන්න ඕකට වතුර ටිකක් දාගෙන යන්න පුළුවන්. ඕනේ නැහැ. අන්න අපේ ටෙන්ට් එක ඉස්සරහින් තියෙනවා. ඉතින් කඳු වලල්ල මැද්දේ. ඇහෙනවද දන්නේ නැහැ වතුර පාර ශබ්දයට. වෙනදාට වතුර මදි වෙනවනේ. අද එහෙම වතුර වලින් ප්‍රශ්නයක් නැහැ. ඇලම්ම ගලාගෙන යනවා මේ හරිය. ඒ හින්දා වතුරෙන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම තමයි අද දවසේ ගෙවෙන්නේ. ඉන්න අපේ රාත්‍රී ආහාරයේ පාන් තියෙනවා. හරි පරිප්පුයි, චිකනුයි, සොසේජස් තියෙනවා. ඉතින් අපි කන්න තමයි යන්නේ දැන්. එළිය ගිනිමෑයක් ගහලා තියෙන්නේ. සුපිරි ගිනිමැල. මේ ගිනිමැලේ ඔයිට වන්නන්නේ ගණන හරි කමු එකක් Right. Number 1. Number 1. Sorry. රැට කාලා දැන් කට්ටියම නිදා ගන්න කියලා යන්නේ. රැට උදේම නැගිටලා කන්ද නගින්න තමයි හදන්නේ. එහෙනම් රැට උදේම ලස්සන view එකක් එක්ක අපි යන්නේ. හැමෝටම good night. Hi. Good morning. කට්ටිය නැගිටලා ඉන්නේ දැන්. යා ලස්සන view එකක් තියෙනවා ඔයාලට පෙන්නන්න. සන්රයිස් එක අරහෙන් තියෙනවා. අපිට සන්රයිස් එක නම් බලා ගන්න විදිහක් නැහැ. කන්ද පාතන ඉන්නේ. මෙන්න මෙතන තියෙනවා පස්වෙනි පීක් එක. මෙන්න මේ හරිය පස්වෙනි පීක් එක තියෙනවා. ඔන්න අර පැත්තෙන් ඉර පායාගෙන එනවා. දැන් හරියම ලස්සන view එකක් පේනවා අර පල්ලෙහා දිහා. නෑ කුඩාරම පැත්තට යන්න. කට්ටිය හැරලා ඉන්නේ. Hi. Good morning. Morning. නෑ. ඉතින් ආහාරය දිලේ වෙන ගමන් තියෙන්නේ. මොනවද උදේට තියෙන්නේ? අද තියෙනවා කහබතක්. කහබත් තියෙනවා. පරිප්පු තියෙනවා. පරිප්පු තියෙනවා. චිකන් තියෙනවා. සොසේජස් තියෙනවා. යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් උදේම ආවා මේ පැත්තට මෙන්න ඉන්නවා. කොකු ලස්සන චිම්ස් වගේ බල්ලෙක්. ඊයේ රෑ පොඩ්ඩක් වැස්සා. පොඩ්ඩක් ඉතින් තෙමෙන්න උනා. අන්න කන්ද උඩින් ඉර පාගෙන එනවා. ඉරේලිය ඇටලා තියෙනවා අර කඳු වලට. අර
ලස්සනයි අර පැත්තට ඉර වැටලා තියෙන්නේ දැන්. කන්ද උඩ හිටියා නම් මං හිතනවා ලස්සන සන්රයිස් එක බලන්න තිබ්බා කියලා. හරි අපි දැන් ටෙන්ට් එක අකුලගෙන උදේ කෑම අරගෙන කන්ද උඩට නගින්න තමයි යන්නේ. ඔයාලා බයික් වල එනවා නම් බයික් දාන්න පුළුවන් මෙන්න මේ ගෙදර දාන්න පුළුවන්. අපි මේ මෙතන දැම්මේ මේ ගෙදර බෑග් එහෙම තියලා ඕනනම් හෙල්මට් බයික් දාලා අපිට යන්න තියෙන්නේ මේ පැත්තේ ඉස්සරහින් මෙහෙම තමයි උඩට යන්න තියෙන්නේ. ටිකට් ගන්න ඕනේ ඉස්සරහා එද්දි එන පාරේ තියෙනවා මේ ටිකට් කවුන්ටර් එක. ඒකෙන් ටිකට් ගන්න ඕන. ටිකට් එක 150යි. ඔයාලා එනවා නම් උදේ 12ට කලින් එන්න. නැත්තම් ටිකට් දෙන්නේ නැහැ උඩට යන්න. ඇවිල්ලා බයික් මෙහෙ දාලා යන්න පුළුවන්. එන පාර පල්ලෙහා ඉඳන් බස් යන පාරේ ඉඳන් මෙහෙට කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. පාර නම් හොඳටම අවුල්. බයික් වල එනවා නම් එන්න පුළුවන්. නමුත් පාර හොඳටම කැඩිලා අබලන් වෙලා තියෙන්නේ. අපි ඉතින් ආවා ඒ පාර දිගේ ඇවිල්ලා බයික් මෙහෙ දැම්මා. දැන් නගින්න තමයි යන්නේ ඔය කන්ද උඩට. මෙතෙන් පේනවා මේ උඩ ඉන්න මේ උඩහින් පේන්නේ පස්වෙනි පීක් එකේ පේනවා. කන්දේ පීක් 5 පස්වෙනි පීක් එකේ පේනවා මෙතෙන්ද. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. මේ එන පාරේ තමයි යන්න තියෙන්නේ උඩහට. ඔහොම. ජයයා. කියලා. අපි ගියා. ඔව් නේ සෑහෙන. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ටිකට් ගත්තාද? අපි බයික් දැම්මේ මේ පාරේ අන්තිමේටම ගියක් තියෙනවා. ඒ ගෙදර තමයි බයික් දැම්මේ. ඒ කරලා මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. අපි ආවේ මේ පැත්තෙන්. එද්දි මෙතන මීටර් 100ක් විතර ඉස්සරහින් ටිකට් කවුන්ටරේ තියෙනවා. ඒෙන් ටිකට් අරන් තමයි ආවේ. මෙතනින් උඩට තමයි එතකොට යන්න තියෙන්නේ. හරි අපි කට්ටියද යනවා. ටිකට් ගන්න නැතුව යන්න එපා මෙහෙ. මොකද දඩ ගහනවා. නේ ගහලාම තියෙනවා මෙතන. ටිකට් අරන් ගියා වගේ නෙවෙයි. ගිහිල්ලා විනාශ කරන්න එපා. ගිහිල්ලා ඉතින් ලස්සන බලලා එන්න. අනිත් අයටත් බලන්න එපේ. ඉඳා ගස් කොළන් කපන්න නැතුව ඒ දේවල් විනාශ කරන්න නැතුව සුන්දරත්වය විඳලා ආපහු ඒ තිබ්බ විදිහට මේ දේවල් තියෙන්න ඇරලා එන්න. අපි නකල්ස් සැල්ලට ඇවිල්ලා ඉන්නේ දැන්. එන්න තියෙනවා නකල්ස් සැල්ල. ඇහෙනවද දන්නේ නැහැ. වතුර සද්දේ වැඩි මේ දවස්වල. වතුර සෑහෙන වැඩි. මේ තියෙන්නේ නකල්ස් සැල්ල. नाम තමයි පාර තියෙන්නේ. මෙන්න මෙහෙම ගිහිල්ලා ඔය පේන්නේ කඳු සෙට් එක. නිලුවක් ඇවිල්ලා වැහිලා තියෙන වැහිගෙන යන ගමන් ඔන්න කඳු පහ තියෙනවා. හරිම ලස්සනයි. ඇහැට මාරම විවේකයක්. මහන්සිය දැනෙන්නෙම නැහැ. නැත්තම් නිකුත්. ඉතින්
සංචාරකයෙක්ට හොඳ හැක් තියෙන්න ඕන මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න. මාරම ලස්සනයි. කොළ පාටයි. මේ දවස්වල වැස්ස හින්දා ගස් හරිම ප්‍රබෝධමත්. හිට අරු ගාරින්. හරිම හිටාංගෝ. ඔබ හිටාංගෝ. මේක පළවෙනි පීක් එකද? ඔව්. පළවෙනි පීක් එකට ආවා. view එක නම් පේන්නේ නැහැ. මීදුව බාලා තියෙන්නේ. උඩට යන් අපි. සමහර විට උඩට යද්දී මීදුව බාන්න ඉඩ තියෙනවා. view එකක් බලන්න පුළුවන් නේ. එඩා ඔච්චර දුර පේනවද? ඉතින් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ආදිත්‍ය ගහන එක. අවික්කේ ගියා. පල්ලෙහායි ලාවට පේනවා අපි මේ නැංග දිහා. උඩට ඇවිල්ලා පාත බලද්දී ගමන් මහන්සිය නිවෙනවා. හායි. අපි නකල්ස් වල 5 පීක්ස් වල උසම පීක් එකට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ දෙවෙනි පීක් එක. මේක අඩි 1860ක් 60යි නේද? මීටර් 1860ක් උසයි. නකල්ස් වල ගොම්බාණියට පස්සේ තියෙන උසම කන්ද තමයි මේ නකල්ස් 5 පීක්ස් වල දෙවෙනි කන්ද කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ මීදුව බාලා තියෙන view එක නම් පේන්නේ නැහැ. සමහර විට දවල් වෙද්දි මේ මීදුව අඩු වෙලා යන්න ඉඩ තියෙනවා. ඉතින් අපි උඩට එද්දි සෑහෙන මල් තොගයක් හම්බුණා. විවිධ වර්ගයේ මල් තිබ්බා. ෆොටෝ ගහත් අපි එක එක જાතියේ මල් තියෙනවා ලස්සනයි. ඉතින් වෙනම අත්දැකීමක් මීදුමත් එක්කන් අපි පල්ලෙහින් නගින්න පටන් ගත්තේ උදේ 8ට. දැන් වෙලාව 10යි කාලයි. පැය දෙකකින් විතර එන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙවෙනි පීක් එකට. ඔන්න මීදුව බහලා යනවා. අර පැත්තේ. එහා පැත්තේ පීක් එක පේනවා තුන්වෙනි එක. ඉතින් මාරම ලස්සනයි. දිව්‍ය ලෝකයක් වගේ. අර එහා පැත්තේ පීක් එක. පුංචි පින්නකට සෙට් වුණා. මේක වැස්සක් නෙවෙයි. මේ මීදුම ඝනීභවණය වෙලා වැටෙන ජල වාෂ්ප ඒව තමයි මේ වැටෙන්නේ. හැබැයි වැස්සක් වගේම තමයි. අපි ඉන්නේ තුන්වෙනි පීක් එකේ. ලස්සන මල් වගේක් තියෙනවා. බලන තැන මල් මේ හැමතැනම සුදු පාට මල් පිපිලා මාර ලස්සනයි. සුදු පාට මල් තියෙනවා. පාට නේ හරිම ලස්සනයි. මේ හැම තැනම මල් තියෙන්නේ සුදු පාට මල්. මාර ලස්සනයි. ඒ වගේම තමයි මාර කූඩැල්ලෝ තෝගයක් ඉන්නේ. එක තැනක ඉන්න බෑ. කූඩැල්ලෝ එල්ලෙනවා 100ක් විතර. අපි කූඩැල්ලු බෙහෙත් එකක් අරන් ආවා. ඒත් මේ ගස්වල පින්න හින්දා ඒ බෙහෙත් එක හේදිලා යනවා. එතකොට ආයෙත් කූඩැල්ලු නගිනවා ඒකට. මේ කට්ටිය කූඩැල්ලු අයින් කරනවා. කූඩැල්ලු
ලතුවට ගිහිල්ලා උනල් මරුව කොහොමද? අර කුණ්ඩල්ල තොලියක් ඉන්නේ. නෑ නැහැ දුසි. එකපාරයි ගන්න. ඉන්ස්ටාග්‍රෑම් දානවා කාඩ් දෙකක්. ඈ? මේ FB එක දාන්න එකපාර. මම දානවා ඉන්නේ උන්ටත් එකපාරෙන්ද. නිකන් nah ඉවක පෑදුනා අත පේනවා පල්ලෙහා අපි දැන් ඉන්නේ 4 වෙනි පීච් එකේ අර පේන්නේ එහා පැත්තෙන් 5 වෙනි පීච් එක ඊට එහා පැත්තෙන් පේනවා කඳු වගේක් රස්සෙම පාට වෙලා ලස්සනයි අත දික් කරලා. යනවා අදලා දෙන්න. දෙලි ගානේ. මම දෙලි ගහන්නේ ගතේ පොඩ්ඩක් අතන. හූ බලපන්. මම අත මෙහෙම කරගන්න. nah රුව පොඩ්ඩක් පෑදුනා අඩෝ හොඳටම පෑදුවා. පල්ලෙහා ලස්සනට පේනවා බයියා අර පැත්ත හොඳටම පෑදිලා තියෙන්නේ අපි කඳු පහටම ගියා දැන් බහින්න තමයි යන්නේ අපිට 5 වෙනි පීක් එකේදී මීදු වයින් වෙලා රුවක් වුණා දැන් ඉතින් බැහැගෙන යනවා ආයේ කොහොමද පාරන්න නැතිද එහෙනම් පල්ලෙහා සෙට්